සමාගම විසින් සිය සොෆ්ට්වෙයාර් සපෝට් පොලිසි එකේ ප්‍රධාන වෙනස්කමක් සිදු කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම නව ප්‍රතිපත්තිය යටතේ තෝරාගත් ඔප්පෝ ස්මාර්ට්ෆෝන් සඳහා Android OS අප්ග්‍රේඩ්ස් 5ක් දක්වා ලබා දීමට සමාගම තිරණය කර තිබෙනවා. මෙමගින් පාරිභෝගිකයන්ට නිතර නව ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේ අවශ්‍යතාව අඩුවන අතර තම ස්මාර්ට්ෆෝන් එක වසර ගණනාවක් පුරා නවතම තාක්ෂණයෙන් සහ ආරක්ෂාවෙන් යුක්තව පවත්වා ගැනීමට අවස්ථාව හිමිවනවා. මෙම ප්‍රධාන OS අප්ග්‍රේඩ්ස් 5ට අමතරව මෙම සුදුසුකම් ලත් ඔප්පෝ ස්මාර්ට්ෆෝන් සඳහා සමස්ත වසර 6ක් පුරාම අඛණ්ඩව සිකියුරිටි අප්ඩේට්ස් ද ලබා දෙනු ඇත. අප්ග්‍රේඩ්ස් 5ක් ලැබීමට සුදුසුකම් ලත් ඔප්පෝ මාදිලි ලැයිස්තුව. ඔප්පෝ විසින් දැනට නිල වශයෙන් තහවුරු කර ඇති ප්‍රධාන Android OS අප්ග්‍රේඩ්ස් 5ක් ලැබීමට සුදුසුකම් ලත් ස්මාර්ට්ෆෝන් ලැයිස්තුව තිරයේ දිස්වේ. Find X9 සීරීස් මෙම වසරේ Android 16 සමගින් වෙළඳපොළට නිකුත් වූ Find X9 සහ Find X9 Pro මාදිලි සඳහා ඉදිරි වසර 5 තුලදී Android 21 දක්වා ප්‍රධාන OS අප්ග්‍රේඩ්ස් ලැබීමට නියමිතයි. Find X8 සීරීස් පෙර වසරේ Android 15 සමගින් නිකුත් වූ Find X8, X8 Pro සහ X8 Ultra මාදිලි වලට Android 20 දක්වා OS අප්ග්‍රේඩ්ස් ලැබෙනු ඇත. ඇතැම් වාර්තා අනුව Oppo Reno 14 සහ Reno 14 Pro මාදිලි සඳහාද ප්‍රධාන Android අප්ග්‍රේඩ්ස් 5ක් ලැබීමට ඉඩ ඇති බව දැක්විය හැකි වුවත් තවමත් කිසිදු නිල තහවුරු කිරීමක් මේ පිළිබඳව නිකුත් වී නොමැති වනවා. කෙසේ වෙතත් OnePlus, RIM සහ Vivo වැනි සමාගම් තම ස්මාර්ට්ෆෝන් වලට OS අප්ග්‍රේඩ්ස් 4ක් දක්වා පමණක් ලබා දෙන අතර Google සහ Samsung ඔවුන්ගේ තෝරාගත් ස්මාර්ට්ෆෝන් සඳහා OS අප්ග්‍රේඩ්ස් 0.7ක් දක්වා ලබා දෙන බව දක්වා තිබෙනවා.